පර්චේස් කරපු කම්පියුටර් එක ගැන හිතන්නකෝ. එයා මේක හිතනවා අවුරුදු 10ක් යූස් කරන්න. මොකද මේක සුපර් කම්පියුටර් එකක්. ඒකින්ද මෙයා එක්ස්පෙක්ට් කරනවා මේක මම 10 years යූස් කරනවා කියලා. එහෙනම් අපි ඔය එක්ස්පෙක්ට් කරන යමක් any asset we expect to use the time of that period we call it as useful life of this asset, right? Useful life. හරිද? ඉගෙන මෙන්න මේක. එතකොට දැන් මේ කම්පියුටර් එක යූස් කරන්න බලාපොරොත්තු වෙන 10 years නේ මෙයා. හරිද? මේ 10 year අවසානයේ දැන් ඔයා ගත්තේ 2025 වල. එතකොට මේක until which year වෙනකම් මෙයා මේව කරනවද? 2035 year එක වෙනකම් මේක යූස් කරන්න එක්ස්පෙක්ට් කරනවා. එතකොට මේ end of the uh, end of the 2035 end of the year of 2035 මේ දැන් මෙයා මේ ලක්ෂයකට ගත්ත නැත්නම් 100,000 වලට පර්චේස් කරපු මෙන්න මේ කම්පියුටර් එක හරිද මෙන්න මේ කම්පියුටර් එක right අපි එක්ස්පෙක්ට් කරනවා 2035 වෙද්දී දැන් මේක ලක්ෂයකට ගත්තට දැන් මේක 100,000 වලට ගත්තට ඔයා දැන් මෙතන ඉඳන් තමයි මේක දිහා බලන්න. හරිද? ඔයා දැන් ඉන්න 2025. හරිද? ඔයා මෙතන ඉඳන් තමයි මේ දිහා බලන්න. හරි? ඔයා මෙතන ඉඳන් තමයි මෙන්න මේ දිහා බලන්න. හරි? මෙතන 2025 ඉඳගෙන ඔයා now you are in the 2025. So you think end of the 2035 the value of this computer maybe 20,000, right? 20,000. It is just imagine, right? මේක නිකන් ඔයා imagine කරන value එකක්. ඒ කියන්නේ ඔයා හිතනවා දැන් ඔයා හිතනවා මේ computer එක අරගෙන දැන් ඔයා හිතනවා ඔයා මේක you expect to use this computer for 10 years, right? So now you thinking end of the 2035 at the end of the 10 years this computer we can be sold out at a sold 20,000 rupees. Okay, ඔයා හිතනවා දැන් හිතනවා 2035 අවසානයේදී මේක රුපියල් 20,000කට විකුණ ගන්න පුළුවන් කියලා. ඒක න ඔයාට පේනවා මේක දැන් මේ මෙතන ඉඳලා සෑහෙන වැලියු එක අඩු වෙලානේ 80,000 වගේ අඩු වෙලා තියෙනවා. මේ ඇත්තටම මේ දැන් 2025 ඉඳන් ඔයාට මේ ටයිම් ට්‍රැවල් කරන්න බෑනේ. 2035 end of the මේ ඇත්තටම වැලියු එක කියලා වань. මේක ඉමේජින් කරන්න. මේකට තියෙනවා කැල්කියුලේෂන්. මේකට තියෙනවා කොහොම කැල්කියුලේෂන් තියෙන්නේ ඔයාලගේ මට්ටමේ මේ ප්‍රොෆෙෂනල් මට්ටමේ මේ ඔය CMA chartered ඒ වල ඉගෙන ගන්න තියෙනවා යුනිවර්සිටි ලෙවල් එක කොමර්ස් වල. නමුත් ඔයාලට නිකන් just idea එකක් විතරක් ගන්න මේ scrap value එක කියන්නේ මොකද්ද? end of the useful නැත්නම් end of the useful year කියන්නේ ඔයා මේක පාවිච්චි කරන්න බලාපොරොත්තු වන ඒ year එක අවසානයේදී end of the year මේ asset එක ඔයාට විකුණ ගන්න පුළුවන් නැත්නම් sell කර ගන්න පුළුවන් value එක තමයි මේ කියන්නේ. ඔයා හිතනවා දැන් ඔයා හිතනවා තව අවුරුදු 10කින් පස්සේ මට මේක රුපියල් 20,000කට වගේ විකුණලා දාන්න පුළුවන් වෙයි කියලා. කියන්නේ ඔයා හිතනවා තව අවුරුදු 10කට පස්සේ මේකේ සෑහෙන value එක අඩු වෙලා මේක වටිනාකම 20,000ක් වගේ වෙයි. ඒතකොට මට මේක 20,000කට වගේ විකුණලා දාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අන්නේ 20,000 තමයි scrap value එක කියලා කියන්නේ. මේකට තමයි අපි කියන්නේ scrap value කියලා.